සමාන්තර ශ්‍රේණි. හරි. දැන් මේක ඔයගොල්ලෝ දන්නවා 10 වසරේ පාඩම. හරිද? සමාන්තර ශ්‍රේණි කියන්නේ 10 වසරේ පාඩමක් නේ. හැබැයි ළමයි දැන් අච්චු පොතේ ඉන්න ගණන් ලොකු ඒවා ඇති. ප්‍රශ්න නැහැ. ඔය සමහර විට මේ මාතෘකාව සිංහල අකුරෙන් ලියන්න දැන් වෙන්න පුළුවන්. හැබැයි මේක ඉවර වෙද්දී අද නෙමෙයි ඉවර වෙන්නේ ලබන සතියේ ඉවර වෙද්දී ඔයාට මේ ප්‍රශ්නේ පුළුවන් වෙනවා. ඒක ෂුවර්. එම් බැරි වුණොත් ඔයාමට ආයි කියන්නකෝ මැඩම් මට බෑනේ කියලා ලොත් පුළුවන් වෙනවා. ඒක ෂුවර්. හරිද? හරි. සමාන්තර ශ්‍රේණි. මොකද සමාන්තර ශ්‍රේණිය කියන්නේ? මම මතකද? පුළුවන්ද? මොකක්ද තත්ත්වය? මොකද සමාන්තර ශ්‍රේණිය කියන්නේ? ළමයි යම් කිසි ප්‍රමාණයක් එකතු වෙවි හරි නැත්නම් අඩු වෙවි හරි යන්නේක. ඒකට තමයි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ. යම් කිසි ප්‍රමාණයක් එකතු වෙවි හරි අඩු වෙවි හරි යන්නේවා. ඒ කියන්නේ ඉවරනකො 5 10 15 20. හරි. ඔයාට පේනවා 5 වැඩි වෙවි යන්නේ. එක සමාන ප්‍රමාණයක් වැඩි වෙවි යන්නේ. මේකට තමයි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ. හිතන්නකෝ 4 දෙකක් අඩු වුණාම 2යි, තව දෙකක් අඩු වුණාම 0යි, තව දෙකක් අඩු වුණාම වෙන 2යි, දෙක අඩු වෙවි යන්නේ. මේක තමයි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ. යම් සමාන ප්‍රමාණයක් එකතු වෙවි හරි අඩු වෙවි හරි යන්නේව තමයි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ. හරිද? හරි. ඒක පැහැදිලිනේ. ඊළඟට ඔයා මේ පාඩමේ දැනගන්න ඕනේ කරුණු 4යි. පළවෙනි එක ඔයා දැනගන්න ඕනේ පොදු අන්තරය හොයන්න. දෙවෙනි තුන්වෙනි හතරවෙනි එක කියන්නේ සූත්‍ර තුනක් ඔයා දැනගන්න ඕනේ එච්චර. මේ පාඩමේවා දැනගන්න ඕනේ කරුණු 4යි. ඒ කරුණු 4 ඔළුවට දාගෙන පේපර් එකේ ගන්න පාස් පේපර්ස් ගණන් හදන්න අපි යන්නේ. අපි කියන්නේ පාස් පේපර්ස් ගණන් හදන්න. තේරුණාද? කරුණු 4යි ඔයා දැනගන්න ඕනේ. මොනවාද? මෙච්චර ඔයා දැනගන්න ඕනේ. හරිද? පළවෙනි එකම මම පළවෙනි පොයින්ට් එක විතරක් අද කියලා දෙන්නම්. ඉස්සරහට එනිට මේ පාඩම පුළුවන් කරගමු. හරිද? හරි. පොදු අන්තරයෙන් සෙවීම. පොදු අන්තරය අපි ඒකට සිම්පල් D කියලා කියනවා. පොදු අන්තරය සෙවීම. මේක තමයි මම මුලින්ම දැනගන්න ඕනේ සමාන්තර ශ්‍රේණි කියන පාඩම යටතේ. හරිද? හරි. දැන් පැත්තකින් තියෙන පැන්පස්සල් බලාගෙන ඉන්න. හරිද? පළවෙනි එක මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. අපි කලින් දැක්කම ගමු. 5 10 15 20. ඉන්න සමාන්තර ශ්‍රේණි. කොහොමද පොදු අන්තරය හොයන්නේ? සූත්‍රයක් තියෙනවද? ඔව් තියෙනවා. මතකද? මෙන්න මෙහෙම එකක්. පොදු අන්තරය සමානයි. පොදු අන්තරය. හරිද? ඉතින් මට වෙන්නේ චුට්ටක් මම මෙහෙට ගන්නවා. පොදු අන්තරය සමානයි. පොදු අන්තරය අපි කියනවා සිම්පල් D කියලා. සමානයි පසු පදය ඍණ පෙර පදය. මෙන්න සූත්‍රය. මෙන්න පොදු අන්තරය වල සූත්‍රය. පසු පදය ඍණ පෙර පදය. එච්චර වන්දන ගන්නවා. හරිද? දැන් මොකද මේක තමයි සමාන්තර ශ්‍රේණිය. පහ වැඩි වේගන යන්නේ ප්‍රශ්නයක් නෑ. මට ඒක තේරෙනවා. අයනම් මේක සමාන්තර ශ්‍රේණියක්. කොහොමද පොදු අන්තරය හොයන්නේ? සිම්පල් D හොයන්නේ කොහොමද? මේ බලන්න. සිම්පල් D සමානයි පසු පදයේ ඍණ පෙර පදය. මම සලකනවා මෙන්න මේ දෙන්න විතරක්. මේ දෙන්නගේ පසු පදේ කවුද? මෙයාට පස්සේ ඉන්නේ කවුද? 10. පසු පදයට කලින් ඉන්න පෙර පදේ කවුද? 5. මේ පසු පදයේ 10න් අඩු කරන්න පෙර පදේ 5. ඔච්චරයි. ඔක තමයි පොදු අන්තරය හොයනවා කියන්නේ. 10න් 5ක් අඩු කරාම 5යි. ඔන්න තමයි පොදු අන්තරය. ඔච්චරයි. ඔච්චරයි සමාන්තර ශ්‍රේණි පාඩමේ පළවෙනියටම දැනගන්න ඕනේ. පොදු අන්තරය හොයන්න. හරිද? තව එකක් ගමු ළමයි. ඔන්න මම තව ගණන් ගන්නම්. 2 අඩු වෙවි යන එකක් මම ගන්නම්. හොඳද? 10යි 2ක් අඩු වුණාම 8යි 1ක් අඩු වුණාම 6යි 2ක් අඩු වුණාම 4යි. ඔන්න හොයන්න. හරිද? ඔන්න මම හොයන්නේ පොදු අන්තරය සිම්පල් D. කොහොමද හොයන්නේ? පසු පදයේ ඍණ පෙර පදය. මම ගන්නම් මෙන්න මේ ඉලක්කම් දෙක 10යි 8යි කියන ඉලක්කම් දෙක. හරි මම ගත්තා.
දැන් මොකද කරන්නේ? පසුපදය 8යි ඊට කලින් ඉන්න කෙනා තමයි පෙරපදය. පසුපදය 8යි පෙරපදය 10යි. 8 ඍණ 10. හදමු ළමයි. 8 ඍණ 10. ඔන්න දැන් ටිකක් හිතන්න ඕනේ. මෙතන ධන මෙතන ඍණ. ලකුණු මොකද? අසමානයි. ලකුණු අසමානව අඩු කරනවා. 10න් 8 ගියාම 2යි. වැඩි එක්කිනාගේ ලකුණ ඍණ. අපි හැමතිස්සෙම එහෙමනේ කරන්නේ. ලකුණු අසමානව අඩු කරනවා. 10න් 8 ගියාම 2යි. වැඩි එක්කිනාගේ ලකුණ ඍණ. ඍණ 2යි. ඔන්න ඔච්චරයි ළමයි දැනගන්න ඕනේ සමාන්තර ශ්‍රේණි පාඩමේ පළවෙනි තියරි පොයින්ට් එක විදියට. හරිද? හරි.